ඔන්න එක ගමක හිටියා සුනීති කියලා කෙනෙක්. ඉතින් මෙයාගේ සැමියා නම් මීට මාස 2කට කලින් මිය ගියා. ඉතින් මෙයාගේ සැමියාගේ රැකියාව උනේ අඩපලාට හදන එක. ඉතින් මෙයාගේ සැමියා නැති හින්දා මෙයා ගොඩාක් දුකින් තමයි හිටියේ. අනේ දෙයියනේ දැන් මට කන්න බොන්නවත් අතේ සල්ලියක්වත් නැහැ. අනේ දැන් මම මොකද කරන්නේ? මම දැන් සැමියාගේ රස්සාව බාරගත්තනම් හරි. එතකොට මේ කරදර පොඩ අඩු වේවි. ඉතින් එයා ණයට මේ තියෙන කඩේකින් අර්ථාපන මිලදී ගන්න තීරණය කළා. අනේ අයියේ මට අර්ථාපල කිලෝ 2ක් දෙන්නකෝ. මං ඔයාට ඉක්මනට මුදල් දෙන්නම්. අපෝ මේ දවස්වල ණයට දෙන්න බෑ. මේ දවස්වල ගම් වතුරේ හින්දා අර්ථාපල් ගොඩක් මිල ගණන්. ඉතින් සුනීට ගොඩක් දුකින් ආයෙමත් ගෙදර යන්න පිටත් වුණා. ඉතින් මෙයා ගෙදර යන අතරතුරදී ඈතින් හිස් ඉඩමක් දැක්කා. අර ඈතින් තියෙන ගොඩක් සාරවත් ඉඩමක් නේද? මේ ඉඩමේ මම වගා කරොත් මට හොඳට අස්වැන්න ගන්න පුළුවන්. ඒකට කාටවත් ණය වෙන්න ඕනෙත් නෑ. ඉතින් සුනීතා ඈතින් තියෙන හිස් ඉඩම දැකලා තීරණය කළා ඉක්මනටම වගා කරන්න. ඉස්සෙල්ලම මම මේ බිම හොඳට පිරිසිදු කරගන්න ඕන. ඊට පස්සේ මට පුළුවන් අලපැලෑටි ටිකක් ගෙනල්ලා අලපැලෑටි ටික මේ බිමේ පැල කරන්න. කවුරුවත් මට උදව් කරන්නේ නැහනේ. මට පුළුවන් මේව තනියම කරගන්න. ඉතින් සුනීතා වැඩ පටන් ගත්තා. ඉතින් එයාගේ මහන්සියෙන් කොහොම හරි අලපැලෑටි ටිකක් ගෙනල්ලා ඒ ටික හිටෙව්වා. කාලේ ගෙවිලි ගියා. ටිකෙන් ටික අලපැලෑටි වලින් හටගත්තා. හැබැයි මේ අලපැලෑටි වල ලේ රතු පැහැයක් ගත්තා. දෙයියනේ මේ මොකද මේ? ඇයි මේ අලවල රතු පාට රුධිරය කෑවිලා තියෙන්නේ? අනේ දෙයියනේ මේ පැලෑටියට ලෙඩක්ද? කමක් නෑ. මං කොහොම හරි බිස්නස් එක කරන්න ඕන. නැත්තම් මං කොහොමද කන්නේ බොන්නේ? මිනිස්සු මේක දන්නේ නෑනේ. මම මේ පැලෑටියෙන් කොහොම හරි අලපාරාට හදනවා. ඉතින් සුනීත කොහොම හරි අල ටික ගෙදර ගෙනාවා. ඉතින් සුනීත දැනගෙන හිටියේ නෑ අර ඉඩම ශාපයකට ලක්වෙච්ච ඉඩමක් කියලා. ඉතින් සුනීතා අලපරාට විකිණන්න පටන් ගත්තා. එන්න ලාභයි මගේ අලපරාට ගන්න හැමෝම එන්න. ඉතින් ටික වෙලාවකින් ගමේ හැමෝම වගේ එයාගෙන් අලපරාට ගන්න එතනට එක්රැස් වුණා. ගන්න මහත්තයා එක් අලපරාටය රුපියල් 10යි වෙන්නේ. මහත්තයට ඕනද? ඉතින් සුනීතගේ මේ බිස්නස් එක නිසා අලපරාට විකරපු අනිතාගේ බිස්නස් උත් කඩා වැටුණා. එන්න ගන්න මගිනුත් ගන්න. රසමරස අලපරාට හැමෝම එන්න මගිනුත් අලපරාට ගන්න. කාලේ කෙමින් ගෙවිල ගියා. සෝමා මට අලපරාට ගන්න ඕන. මේ රෑ මොන අලපරාටයක් දාන්නේ? අර ටවුන් එකේ අලුතින් දාපු අලපරාට කරත්තේ මාර රසයි. හැමදාම උනත් කන්න හිතෙනවා. මට මේ දැනුත් අලපරාට කන්න ආසයි. ඔයාට බැරිද මට අලපරාටයක් ගෙනත් දෙන්න? අනේ මට හරිම බඩගිනි. ටික වෙලාවකින් අර මිනිස්සයා භූතයෙක් බඩපත් වුණා. මේ ඔයාට එකපාරට මොකද්ද උනේ? ඔයා භූතයෙක් බවට පත් වෙලානේ. මං කිව්ව නේද අර හන්දියෙන් අලුතින් දාපු කඩේ අලපරාට ඕනේ කියලා ඉක්මනට ගෙනත් දෙනවා. ඇත්තටම ඔයාට මොනවාද මේ වෙලා තියෙන්නේ? ඔයාට එකපාරට මොකද්ද උනේ? මට ගොඩක් බඩගිනි කෑනියේ ඉක්මනට මට අර හන්දියෙන් අලපරාට ගෙනත් දෙනවා. නැත්තම් මං තමුව ගිලිනවා. ඉතින් ඔහුගේ බිරිඳ ගොඩක් බය වෙනා. ඉතින් මේ බිරිඳ බය වෙලා එකපාරටම දුවන්න පටන් ගත්තා. මේ වගේ ගොඩක් ගෙවල් වල පිරිමි අය යක්ෂයන් බවට පත් වෙලා හිටියා. ඉතින් හැම ගෙදරකම වගේ බිරින්දෑවරු පිටතට දුවන්න පටන් ගත්තා. අනේ බලන්නකො නංගී අපේ මිනිස්සයට අමුතු ලෙඩක් ඇතිලනේ. එක පාටම එයාගේ ස්වරූප වෙනස් වෙලා. එයා හරියට දැන් යක්ෂයෙක් වගේ. මටත් හිතාගන්න බෑ මොකක් කරන්නද කියලා. ඇයි නංගි මේ කලබලෙන් වගේ? කොහෙද නංගි දුවන්නේ? ටික වෙලාවකින් තව ගෑනු කෙනෙක් දුවගෙන ආවා. ඉතින් මේ සිද්ධිය හැමෝගෙම අතර කතා වුණා. ඉක්මනට දොර අරිනවා. ඉක්මනට දොර අරිනවා. ඉක්මනට මේ දොර අරිනවා. මට තවත් මේකේ හිර වෙලා ඉන්න බෑ.
ඉතින් මෙන්න මේ වගේ ගමේ ගොඩක් පිරිමි අය හිර වෙලා හිටියා. එයාලා ඔක්කොම යක්ෂයන් බවට පත් වෙලා හිටියේ. ඉතින් එයාලගේ බිරින්දෑවරුන්ටත් ගොඩක් මේ ගැන බය හිතුණා. ඊයින් දිගට මෙයාලා දොරට තට්ටු කරත් දොර කඩන්න හැදුණා. දොර කැඩුනේ නැහැ. ඊළඟ දවසේ උදෑසන උදා වුණා. ඉතින් ගමට උදෙන්ම කිරි බෙදන්නෙක් ආවා. මහත්තයා මම කිරි ගෙනාවා. දොර අරින්න මම කිරි බෙදන්නා. අයියනේ මේ කවදාවත් නැතුව ගෙදර කවුරුවත් නැත්තේ. මං කොච්චර කතා කරත් මෙයාලා එක්කෙනෙක්වත් දොර අරින්නේ නැහනේ. අයියෝ මේ දොර ලොක් කරලානේ. ඉන්නකෝ මං අරින්න. ඉතින් මේ කිරි බෙදන්න කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. ඉතින් එකපාරටම දොර ඇරියම එයාට දිස්තුනේ යක්ෂයෙක්. දෙයියනේ මේ මහත්තයට මොනව වෙලාද? මේ මහත්තයා යක්ෂයෙක් පාටපත් වෙලානේ. අනේ දෙයියනේ මේ මිනිස්සුන්ට මොකද උනේ? අනේ දෙයියනේ. ඉතින් කිරි බෙදන්න හොදටම බය වෙලා එතනින් දුවන්න පටන් ගත්තා. අයියෝ අර මෝඩ කිරිබේදන්න දොර ඇරියනේ. දැන් ඉතින් මොනව වේද දන්නේ. ඉතින් අර නිදහස් වෙච්ච යක්ෂයා හැම යක්ෂයෙක්ම දහස් කරා. ඉතින් එයාලා මුළු ගමේම ඇවිදින්න පටන් ගත්තා. මේ අතර සුනීතා උදේ පාන්දරම වැඩ පටන් ගත්තා. ඉතින් එයා උණුමුණු රස අලපරාට විකුණන්න පටන් ගත්තා. එන්න මගෙන් අලපරාට ගන්න හැමෝම එන්න. ලාභයි එකක් රුපියල් 10යි වෙන්නේ. එන්න හැමෝම එන්න. ඉතින් ඔන්න අර යක්ෂයන් ටික සුනීතගෙන් අලපරාට මිලදී ගන්න එතනට ආවා. ඉතින් මෙයාලා දැකලා සුනීතත් හොඳටම බය වුණා. දෙයියනේ ඔයාලා කවුද? අනේ ඔයාලා යක්ෂයෝ නේද? ඇයි ඔව් ඔයා බය වෙන්න එපා. අපි ආවේ ඔයාගෙන් අලපරාට ගන්න. හරි ඉන්නකෝ මං ඔයාලට ඉක්මනටම අලපරාට හදලා දෙන්නම්කෝ. හැබැයි ඔයාලා ඒව කාලා ඉක්මනටම මෙතනින් යන්න ඕන. හරිද? ඉතින් මේ සිදුවීම ගැන අර බිරින්දෑවරු ගාවේ ඉන්න කපු කෙනෙක්ට කිව්වා. අනේ අපිට උදව් කරන්න ස්වාමීනි. ඔයාලා දන්නවද මේ හැම සිදුවීමක්ම සිදු වෙලා තියෙන්නේ අර සුනීතගේ වරදි. එයා අර්ථාපල හිටවල තියෙන්නේ ශාපයකට ලක්වෙච්ච ඉඩමක. මේ අර්ථාපල් ටික ඔක්කොම විනාශ කරොත් ඔයාලගේ ස්වාමිවරු කලින් හිටපු තත්ත්වයටම පත් කරන්න පුළුවන්. අනේ සුනීතා අපිට හරිම බඩගිනි. අනේ අපිට තව දෙන්නකෝ. ඔයාගේ පරාටවල නම් පුදුම රසයක් තියෙන්නේ. අනේ තව දෙන්න. දුන්නේ නැත්තම් අපි තමුන්ව ගිලිනවා. අනේ මං ගාව තිබ්බ හැම පරාටයක්ම ඔයාලට තම්බල දුන්නා. දැන් මගේ ගාව තවත් අලපරාට නැහැ. ඒකෙන් හින්දා කරුණාකරලා මෙතනින් යන්න. ඉතින් ඔන්න මෙතෙන්ට අර බිරින්දෑවරු ආවා. ඉතින් මෙයාලා අලපරාට ගෝණියම උතරාගෙන ගියා. ඉතින් ඒක දැකලා යක්ෂයන්ටත් ගොඩක් තරහ ගියා. අර මොකද අර මෝඩ ගෑණි අන්තපල් ගෝණිය අරන් යන්නේ. ඔහොම තියෙනවා. අනේ මගේ අලගෝණිය උදුරගෙන යන්න එපා. මට ඕක විතරමයි තියෙන්නේ. අනේ ඕක තියලා යන්න. ඔයාලට මොනව වෙලාද මේ? ඉතින් මේ බිරින්දෑවරු අර අලගෝණිය අරන් තාපසය ගාවට ගියා. ඉතින් මේ තාපසතුමා අර අලගෝණිය පුච්චන්න පටන් ගත්තා. අනේ ස්වාමීනි අපේ මහත්තුරු ආයෙමත් රූපේට එයි නේද? ඔව් ඔයාලා බය නොවී ඉන්නකෝ. ඉතින් මේ අලගෝණිය ටික පිච්චෙනකොටම අර රාක්ෂය ආයෙමත් පරණ ස්වරූපයටම ආවා. ඉතින් එයාලා පරණ ස්වරූපයටම ආව නිසා එයාලට ලොකු සතුටක් දැනුණා. දෙයියනේ අපි පරණ ස්වරූපයටම ඇවිල්ලා. මට නම් හිතා ගන්නවත් බෑ. සුනීතා මේ හැමදේම උනේ ඔයාගේ වැරද්දෙන්. ආයෙමත් ඔයා මේ වගේ අලපරාට නම් විකුණන්න එපා. අනේ මට සමා වෙන්න ස්වාමීනි. මම දන්නේ නෑ ඒක ශාපයට අහුවෙච්ච ඉඩමක් කියලා. මම ආයෙමත් ඒ වැරද්ද කරන්නේ නෑ. ඉතින් සුනීතා ආයෙමත් ඒ වැරද්ද නම් කරේ නැහැ. එයා නැවත අර්ථාපල මිලදී ගත්තේ වෙළඳ අලෙවි සැලකින්.